අයිබෝන් අද අපේ කතාව තියෙන්නේ කොළඹ පුරපතිනි එහෙම නැත්නම් කොළඹ නගරාධිපතිනි රායි කෙලි බල්තසාර්ගේ කතාවේ සිදුවීම ඒ කොළඹ මහනගර සභාව ජයග්‍රහණය සම්බන්ධයෙන් ඊට පස්සේ එතනින් එහාට ගිහලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක ඇතුලේ කොළඹ විපක්ෂය කියලා එකක් නැහැ අතන පළාත් පාලන ආයතන වල. නමුත් සජ්ජබය විසින් එහෙම නැත්නම් විපක්ෂයේ කියන කණ්ඩායම කියන්නේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම මේගොල්ලෝම හඳුන්වා ගන්න ඒගොල්ලෝ විපක්ෂය කියලා කියා ගන්න ඒ විපක්ෂයට මේ විදිය අත්දලා තියෙන ඉරණම සහ එතනින් එහාට ගිහිල්ලා එතනුනේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මේ මතුවලා තියෙන ඒ කියන්නේ රහස් ඡන්දය අවුත්සාහගතයි දෙකේ මොකක් හරි අකට යුතුයකමක් වුණාද වගේ කාරණා සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒකත් එක්කම දකින්න channel එක තාම subscribe කරලා නැත්නම් දැන් අපි subscribe කරලා එකතු වෙන්න. මුලින්ම කියන්න ඕන රායි කෙලි බල්තසාර්ගේ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපිට තියෙන සතුටුදායක හැඟීමක්. මොකද ඒ පුටුවට පත් වෙන්න හිටපු අපේක්ෂකයන් අතරින් මම හිතන්නේ සුදුසුම කෙනා තමයි රායි කෙලි බල්තසාර්. ඒක පුද්ගලයෙක් විදිහට හිතලා විශ්වාස කරලා කියන එකකටත් වඩා ගිහිල්ලා රායි කෙලි බල්තසාර් කාලයක් තිස්සේ මම හිතන්නේ 2018 තමයි ආදේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ කියන්නේ මට මතක විදිහට මම අහලා තියෙන විදිහට රායි 2018 පුටුව මාරු වෙලා ඒ කියන්නේ දින 52 ආණ්ඩුව වෙලාවේ තමයි ඇත්තටම ක්‍රියාකාරී දේශපාලනට එන්න ඕන කියන අදහස එයාට ඇවිල්ලා තිනවා කියලා කියන්නේ. එතනින් පස්සේ 2019 2020 වගේ ඉඳලා කොහොම හරි 2021 ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඊට පස්සේ ක්‍රියාකාරී දේශපාලන ක්‍රියාකාරණියක් විදිහට කටයුතු කරනවා. ඊට කලිනුත් සමාජ ක්‍රියාකාරණියක් විදිහට විවිධ වැඩ කටයුතු එක්ක සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි 2022 23 පළාත් පාලන මැතිවරණය පවත්වන්න නියමිත වෙලා ඉන්නකොට කොළඹ ප්‍රධාන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්නේදී රනිල් වික්‍රමසිංහගේ අන්තරෝමතික විදිහට මැතිවරණය කල්දැනීමත් එක්ක පසුව දැන් මේ පාර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මීට කලින් ජනාධිපති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. නමුත් ඒට පාර්ලිමේන්තු අසුනක් හිමි කරගැනීමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඒ කොහොමුණත් පළාත් පාලන මැතිවරණයේ තිබෙන්නේ කොට්ටාශයෙන් ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ජාතික ජන බලවේගය කොළඹ පුරපති අපේක්ෂිකා විදිහට නම් කරනවා. අවසානයේදී කොහොම හරි ඡන්ද 61ක් අරගෙන අද උදෑසන කොළඹ නගරාධිපතිනිය විදිහට පත් වෙනවා. ඒ කියන්නේ අපේ සුබ පැතුම් සහ ඒත් එක්ක මතක් කරන්න ඕන කාරණාව තමයි දැන් කොළඹ පුරපතිනිය විදිහට රායි පත්වීමත් එක්ක මෙතනින් එහාට කොළඹ ගම් වතුරක් වෙලා හෝ මොනෑම හේතුවක් මත ඇතිවන සියලු ප්‍රශ්න වලට වගකිව යුතු ප්‍රධාන පාර්ශවය සහ ඇඟිල්ල දික් වෙන ප්‍රධාන පාර්ශවය බවට පත් වෙන්නේ රායි කෙලි බල්තසාර්. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම හිටින් පස්සේ කවුනා බ්ලොක් කියලා පාර වතුරේ ඉල්ලලා තිබ්බත් ඒකට බයින්න වෙන්නේ ඇත්තටම රායිට තමයි. එහෙම තමයි මේ රටේ ලංකාවේ දේශපාලනේ තියෙන. ඉතින් ඒවට මුහුණ දෙන්න බලාගෙන තමයි මේ දේවල් කරන්න වෙන්නේ. ඉතින් අපි බලමු රායි කොහොමද ඉදිරියේ දේශපාලනේ මේ එයාට හම්බෙලා තියෙන තනතුරත් එක්ක මොනවද ඉස්සරහට කරන්නේ, කොහොමද මේ දේවල් එයා කළමනාකරණය කරන එයාගේ දේශපාලන අනාගතය හදාගන්නේ කියන එක. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් බලාපොරොත්තුව තිබූ පමණින් අපි කියන්නේ නැහැ සාර්ථක දේශපාලන අනාගතයක් නිර්මාණය කරගන්නේ කියන එක. ඒක වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. මේ දෙපැත්තම තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි අනිත් පැත්තට આવුත් එහෙම මේ සිදුවීමත් එක්ක සම්පූර්ණයෙන් විපක්ෂයේ ඒ කියන්නේ අපි කියන ආණ්ඩු පක්ෂයට හැරුණකොට ප්‍රතිවිරුද්ධව ඉන්න විපක්ෂයේ කාර්යභාරය සහ විපක්ෂයට සිද්ධ වුණේ මොකක්ද කියන එක කතා කරන්න තරම් වටින දෙයක්. උතනදී සජබයට ඇත්තලා තියෙන ඉරණම ගැන ඇත්තටම හරිම කනගාටුදායක තත්ත්වයක්. කනගාටු කිව්වට එහෙම ලොකු කනගාටුවක් නැහැ. මේ සජබයට ඒක හිමි වෙන්න තිබ්බ එකක්. ඒ කියන්නේ සජබය නිර්මාණය වෙන්නේ UMP එකෙන් කැඩිලාවිල්ලා රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පරාජය වීමත් එක්ක. ඒ කියන්නේ සජබය කියන්නේ ඒගොල්ලෝ රනිල් දිගටම පරාජය වෙන හින්දා තමයි ඒගොල්ලෝ මෙතනට එන්නේ කියන එක. හැබැයි ඒ ඇවිල්ලත් සජබය ඉදිරිපත් වෙච්ච හැම මැතිවරණයක්ම දිගින් දිගටම පරාජය වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ. ඒකෝ සජිත් ප්‍රේමදාස සජබේ නායකත්වයෙන් අයින් වෙනවා. එහෙම නැත්නම් සජබේ කියන පක්ෂයේ ඉන්න අනිත් අය සජිත් අතල්ල වෙන තැනකට යන්න ඕන. ඔය දෙකෙන් එකක් කරගෙන වෙන ඔප්ෂන් එකක් මම හිතන්නේ නැහැ තියෙනවා කියලා. සජබේ ඉන්න දේශපාලන අනාගතය ගැන හිතන කිසිම දේශපාලකයෙක්ට. ඒක පැත්තකින් තිබුත් අද සජබේ එනකොට නම් 60ක ලයිස්තුවක් අරගෙන තමයි කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීමට ඉදිරිපත් වෙන්නේ. ඒ අවස්ථාවේදී ඔයගොල්ලෝ ලයිව් එක බලලා තියෙන මේ වෙද්දී ඒකේ කියනවා මේ අපි නම් 60ක් ඒ කියන්නේ අපි ගාව 60 දෙනෙක් ඉන්නවා. අපි බය නැහැ. අපි තමයි පත් කරගන්නේ මේ අදාළ නගරාධිපතිවරයා කියලා. ඒ විශ්වාසය පිට වුණේනවා. ඊට පස්සේ තමයි අර ඇතුළේදී ප්‍රශ්නයක් ඇති වෙලා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇත්තටම ඇති වුණේ නැහැ. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් ඇති වෙන තරම් කාරණාවක් ඇතර නැහැ. මැතිවරණයක් කියලා කියන්නේ මැතිවරණයක්. ඒකට ඒ පළාත් පාලන ආයතන මැතිවරණ වලට අදාළව තියෙන ඒ නීති රීති සහ යන බණත් එක්ක තමයි ඒක මේ තීරණය වුණේ. ඉතින් රහස් ඡන්දකට යනවා කියලා හැමෝම එකමතිකව තීරණය කරලා
ඒකමතිකව හැමෝම තීරණය කරලා විපක්ෂ කිසිම යෝජනාවක් නැතිව සභා සම්මතයකින් තමයි රහස් ඡන්දයකට එන්නේ. ඒකට ඡන්දයකට ගිහිල්ලා අවසානයේදී රායි කැලි බලතසාරට ඡන්ද 61ක් අරගෙන අර මම හිතන්නේ විපක්ෂයේ ඉදිරිපත් වෙච්ච අපේක්ෂකට ඉදිරිපත් ඡන්ද හම්බුනේ මම හිතන්නේ 54ක් වගේ ප්‍රමාණයක්. කොහමද ඡන්ද 7ක වැඩි ප්‍රමාණයක් එක්ක රායි ජයග්‍රහණය කරනවා. එයා ඒත් එක්කම කොළඹ පුරපති විදියට පත් වෙනවා. ඉතින් රහස් ඡන්දය සම්බන්ධයෙන් ගැටලු සහගත කාරණා එහෙම මම හිතන්නේ නැහැ තියෙනවා කියලා. මොකද එහෙම තියෙන විදිහක් නැහැ. හේතුව තමයි මැතිවරණය පවත්වන කියලා. ආරම්භයේදී ඔවුන් රහස් ඡන්දයක් යෝජනා කරන් පස්සේ ජාතික ජන බලවේගයේ සජ්ජබ සහ UMP එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය යෝජනා කරා රහස් ඡන්දයක් නෙමෙයි විරුද්ධ ඡන්දයක් අවශ්‍යයි කියන කාරණාව. හැබැයි දිගින් දිගටම ජාතික ජන බලවේගයේ පෙනී හිටිය රහස් ඡන්දයක් අවශ්‍යයි කියන එකට සාධාරණ හේතු තියෙනවා. මොකද ජාතික ජන බලවේගයට ආසන ලැබිලා තිබ්බේ 48ක් වගේ. එතකොට එතනින් එහාට ගිහිල්ලා ඉතුරු මන්ත්‍රී දුර සභික දුර සංඛ්‍යාව ලබා ගන්න උන්ට සිද්ධ වුණා. ස්වාධීන අපේක්ෂකයන්ගේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගන්න. අපිට මතකයි කලින් කියන්නේ මැතිවරණයට පෙර ජාජබේ අදහස් වුණේ ස්වාධීන වෙසින් ඉන්නේ හොරු අර කලින් අපි කියන අපි චෝදනා කරන දූෂිත වලල්ලේ ඒගොල්ලෝ නියෝජනය කරන ඒවා තමයි කියලා. හැබැයි අවසානයේදී ඒගොල්ලෝගේ ප්‍රකාශය එහෙම තියෙද්දි අන්තිමේදී ඒගොල්ලන්ට සිද්ධ වුණා ඒ ස්වාධීන අපේක්ෂකයන් එකතු වෙලා තමන්ගේ බලය පිහිටුවන වැඩේට ගන්න. ඒකම ජයග්‍රහණය. ඒ කියන්නේ ස්වාධීන ඉදිරිපත් කළා තමන්ගේ මැතිවරණ ක්‍රියාවලිය ඇතුලේ ඇත්තටම තමන් ඒ ලබාගත් අපේක්ෂකත්වයට එහෙම වටිනාකමක් ආණ්ඩුව දරන ඒ පක්ෂයෙන් ඒ කියන්නේ ජාතික ජන බලවේගයෙන් එහෙම ලැබෙනවා කියන එක මම හිතන්නේ කදගෙන් ඇත්තටම ජයග්‍රහණය සහ මාලිමාව පක්ෂයක් විදිහට මේ ස්ථානය කියන්නේ ස්වාධීන අපේක්ෂකයෝ කියලා කියන්නේ හොරු එහෙම නැත්නම් දූෂිතයෝ කියලා කිසිම පදනම් විරහිත චෝදනා එල්ල කරමින් හිටපු පක්ෂයක්. අවසානයේදී කොහොම හරි මැදිහත් ඒගොල්ලෝම අවසානයේදී මේ වගේ තැනකට තල්ලු වීමත් මම හිතන්නේ අපි කතා කළ යුතු ධර්මයේ වටින වැඩක්. කොහොම හරි අවසානයේදී ස්වාධීන අපේක්ෂකයෝ හෝ කවුරු හරි රහස් ඡන්දයක් තිබ්බින්ද අපි දන්නේ නැහැ. සජබය ඡන්ද දුන්නාද කියලා මාලිමාවට. ඒක කියන්න බෑ. අපි දන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. සමහර විට දිරිජ්ජය වීරගේ අර කියන්නේ පැන ඉඳලා දිරිජ්ජය වීර ඒ දිරිජ්ජය වීර තමයි මාර වැඩක් නැතනම්. දිරිත් හිටියේ අර මොකක්ද ඒකට කියන්නේ මේ දේශපාලනේ ප්‍රතිවත රකින්නවා වගේ අදහසකින් එහෙම අපි හේතු වෙන්නේ නැහැ අර මේවා කියලා ටෝක් ඉෂුව කරක ඇන්ටිජන් හොරාගේ සහාය ගන්න මොකටද කියලා පාර්ලිමේන්තුවේ පවා ආණ්ඩුවෙන් එහෙම අහලා ඉඳලා අවසානයේ අද උදේ පාන්දර ට්වීට් එකක් දාලා මේ විපක්ෂයට සහාය දෙනවා අය කියලා දාලා කියන්නේ පළාත් පාලන ආයතන පනත කියවල තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ඒකේ විපක්ෂය කියලා කිසිම තැනක එහෙම එකක් සඳහනක් නැහැ. විපක්ෂය කියලා පළාත් පාලන ආයතන ඇතුලේ නැහැ. හැබැයි ඉතින් ඒගොල්ලෝ හඳුන්වගන්නේ ඒගොල්ලෝ විපක්ෂය කියලා. ඉතින් කමක් නෑ ඒකත් හොඳයි. කියන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියලා එහෙම බෙදීමක් සලකුණු කරගෙන ඒගොල්ලෝ එකට වාඩි වෙලා ඉන්න එකත් ඇත්තටම හොඳයි. සහ මේ ඒක ඒ කියන්නේ වැඩි දහසින් ගන්න අපේ එහෙම දේශපාලනේ බලය ලබා ගැනීම අරමුණ ඇතිව එහෙම සාමූහිකයක් විදිහට එකතු වෙනවා කියන එක වැරද්දක් හරි අපරාධයක් හරි නෙමෙයි. දේශපාලනේ හැටියෙම තමයි බලය ලබා ගැනීම අරමුණ තමයි දේශපාලනේ පරමාර්ථය. ඉතින් එතනදී එහෙම සාමූහිකයක් විදිහට එකතු වෙලා කණ්ඩායම් විදිහට එකතු වෙලා එහෙම දේශපාලනය කරන එක දේශපාලනයේ විදිහ එක තමයි දැන් ජාතික ජන බලවේගයේ ස්වාධීන අපේක්ෂකයොත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ බලය පිටුන ක්‍රියාවලියට ගියේ. හැබැයි ඉතින් මෙහෙම කාරණා හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි දැන් නාමල් රාජපක්ෂ දූෂිතයෙක් හොරෙක් කියලා හතර හන්දි කැඩෙනකන් ස්ටේජ් ගානේ කෑ ගහපු සජබය කියන්නේ රාජපක්ෂල හොරු කියලා කිව්ව සජබය ආණ්ඩුව කොහොමද කිව්වනේ සජබය වගේ පක්ෂත් අවසානයේ හොට්ටුවත් එක්ක එකතුලා සභා පිටුන දැනට ඇවිල්ලා තිනවා. දැන් එතකොට ඒගොල්ලෝන්ට කටක් කරලා රෙද්දක් යනගෙන එහෙම කියන්න බෑ. මේ නාමල් හොරා නාමල්ගේ තාත්තලා හොරා මහින්ද හොරා වගේ කතාව දැන් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අර එක කොටේ නැගලා යනවා වගේ කොහොම හරි අවසානයේදී සභා පිටුන දැනට ඇවිල්ලා තිනවා. දේශපාලනිකව ඉතාමත් තීරණාත්මක සහ ඉතාමත් වැදගත් දේවල් වැදගත් සිද්ධීන් හුඟක් මේ පසුගිය කාලේ සහ ඉදිරියට වෙන්න නියමිතව තියෙනවා. සමහර වෙලාවට නාමල් රාජපක්ෂ පොදු විපක්ෂයේ අපේක්ෂකයෙකු විදිහට 2030 දී මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ අනාවැකී නෙමෙයි. ඒක නිකන් හිතන එකක් මම කිව්වේ. බොහෝ විට එහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද සජිත්ගේ දේශපාලන කියන්නේ විපක්ෂයක් විදිහට පොජන පෙරමුණ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂ තුනටම දේශපාලන අනාගතයේ තීරණය වෙලා ඉවරයි. ලංකාවේ පසුගිය තිබු මැතිවරණයේ ඒගොල්ලෝගේ ඒ දරපු අදහස් සහ ඒගොල්ලෝ නියෝජනය කරපු කඳවුරු මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරා. ඒකට හේතු තිබ්බ. ඒකට සාධාරණ හේතු තිබ්බා. ඉතින් මේ ප්‍රතික්ෂේප වීමත් එක්ක අවසානයේ උන්ට යන්නේ මං නැතිලා අන්තිමේදී 4-5 දෙනාටම එකට එකතු වෙලා වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ එකතු වෙලත් ඒගොල්ලෝ අන්තිමේදී පරාදයි. කොහොම හරි මිනිස්සු ඉදීපු පණිවිඩය තමත් අදගත්. ඒක හරියට කියව ගන්නවා නම් කියවගත්තේ නෑ. මං හිතන්නේ එහෙම කියවගත්තා නම් ආයෙත් ඔහොම 4 දෙනාත් එක්ක එකතු වෙලා ගොඩ යන්න හදන්නේ නැහැ. ජාතික ජන බලවේගයට සභාව පිටව ගන්න ඉඩ දීලා බලන් ඉන්නවා ඇරෙන්න. කොහොම හරි නාමල්ට දැන් අවස්ථාවක් හැදලා තියෙනවා. අනිත් අයගේ සුපර් හීරෝ විදිහට ගොඩ නැගිලා. ඒ කියන්නේ අනිත් අය කියලා කිව්වේ සජබේ UMP වගේ පක්ෂ.
වල සාමූහිකයක් විදිහට එකතු වෙලා ඔහු පොදු අපේක්ෂක විදිහට ටිකෙන් ටික අපිට පේන කාරණාව තමයි ඔහු ගොඩ නැගෙන නායකයෙක් විදිහට අපි කියන අර ටිකෙන් ටික ඉදිරියට යන නායකයෙක් විදිහට කැපී පෙනෙන දේවල් ටිකක් ඔහුගේ පේන්න තියෙනවා. ඒක ඉතාමත් බරට ගන්න ඕන කතාවක්. ඒ කතාව කියන්නේ මේ නාමල්ගේ නැගී සිටීම. කොහොම හරි ඊට පස්සේ දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඒ කියන්නේ සජිබේ දේශපාලනයේ සම්පූර්ණයෙන් මෙතනින් එහාට සජිබේ කතා කරන තරම් දේශපාලනයක් ඇත්තම නැහැ. සජිබේ බොහෝ විදහාස් තිය වෙනකොට කුඩුපට්ටන් වෙලා විසිරලා එහෙම යයි. මං හිතන්නේ ඒක තමයි ඒ කියන්නේ ලංකාවේ දේශපාලනයේ වෙන්න පුළුවන් හොඳම දේ තමයි සජිබේ වගේ ලංකාවේ මේ වෙද්දී විපක්ෂ නියෝජනය කරන කඳවුරු. මං හිතන්නේ මේ ප්‍රධානම සජිබේ විපක්ෂ 나යකවරයා ඇතුළු ඒ සජිබේ කුඩුපට්ටන් වෙලා විනාශ වෙලා යන එක දේශපාලනිකව. ඒක වෙලා එතනින් පස්සේ ගොඩ නැගෙන පක්ෂයකට තමයි ලංකාවේ මං හිතන්නේ ආයෙ නැවත වටේකින් බලය අල්ලනවා නම් ඒ අවස්ථාවක් නිර්මාණය වෙන්නේ දක්ෂිණාංශික කඳවුරක් විදිහට. කොහොමද දැන් දක්ෂිණාංශික කඳවුර කියලා නියෝජනය කරන දක්ෂිණාංශික කඳවුරු කිසිවක් ලංකාවේ අතරම නැහැ. දක්ෂිණාංශිකයේ කිව්වම පස්සේම කඳවුරු නැහැ. නමුත් අර ඉන්න කඳවුරු ටික එකතු කරලා ගත්තත් ඒගොල්ලෝ නිකන් අර අහෝසි වෙලා ගියපු මිනිස්සුන්ගේ ප්‍රතික්ෂේප වෙච්ච ඒ කඳවුරු උන්ට මම හිතන්නේ නැහැ නැවත වටේකින් මිනිස්සු අවස්ථාවක් දෙවි කියලා මේ අපි ඉන්න තත්ත්වෙට මේ ඒගොල්ලෝ ඇදලා දාන්න දක්වපු දායකත්වය නිසා. ඒ කාරණා ඔක්කොම එහෙමම තියෙද්දි රහස් ඡන්දය සම්බන්ධයෙන් ආයෙමත් පොඩ්ඩක් පොඩි මට මගහැරිච්ච කාරණාවක් මතක් කරොත් එහෙනම් ඇත්තටම මේ මැතිවරණයේදී ඒ කියන්නේ පළාත් පාලන ආයතනවල ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාවේදී මම කියන්නේ ඡන්දය සලකුණු කිරීමේ මැතිවරණයේ නෙමෙයි මේ පළාත් සභාව ඇතුලේ පළාත් පාලන ආයතනය ඇතුලේ අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවක එහෙම ඡන්දය සලකුණු කිරීමේදී මම හිතනවා මේ රහස් ඡන්දය තමයි වැදගත්. මොකද එතකොට තමයි තමන්ගේ අවංක අදහස බය නැතුව එළියට කියන්නේ බය නැතුව ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ කිසිම බාහිර බලපෑමකින් තොරව. මොකද ප්‍රසිද්ධියේ ඡන්දය සලකුණු කරනකොට මම ඡන්දය දාන්නේ කාටද කියන එක අනිත් අයට පේනවා එතකොට. ඒ අවස්ථාව නිසා එයාගේ ඍජු ප්‍රකාශය, එයාගේ ඍජු අදහස නෙමේ ගොඩක් වෙලාවට ප්‍රකාශ කරන්න පුළුවන් බාහිර බලපෑම් එක්ක තමයි ඔහු ඡන්දය සලකුණු කරන්නේ. නමුත් රහස් ඡන්දයකට ගියන් පස්සේ තමන්ගේ කැමැති, තමන් අපේක්ෂා කරන, තමන් ආස කරන කෙනාට කතිරේ සලකුණු කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ හොඳම දේ තමයි එහෙම රහස් ඡන්දයකට යන එක පනතර ප්‍රකාරව ගත්තන් පස්සේ රහස් ඡන්දයද විරි ඡන්දයද කියන අවස්ථාව තියෙනවා තෝරගන්න. හැබැයි දැන් සභාවේ එකමතිකව තීරණය කළා තමයි රහස් ඡන්දයකට ගියේ. ඒතකොට ඒකෙත් හැම කිසිම නීති අනුකූල ගැටලුවක් නැහැ. සජිත් ප්‍රේමදාස යයි ගාලා හතර වටේ එහෙම කෑ ගැහුවා කියලා එහෙම නිකන් සජිත් ප්‍රේමදාසගේ හැටි ඒ කියන්නේ අර සිදුවීම වුණාන් පස්සේ කොහේ හරි පොඩ්ඩක් කෙඳිරි ගාලා ඊට පස්සේ ඒක බිය කියලා යනකම් ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් මම සජිත්ට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි මම හිතන්නේ මේ එහෙ කෙඳිරි වද නොගා පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක මොකද්ද වෙන්නේ කියලා. උතර මේ ගැනමත් අදහසක් ඇතුව වැඩ කරනවා නම් මම හිතන්නේ සජිත්ගේ පැත්තෙන් සජිත්ගේ දේශපාලනයට හොඳයි. ඒ අරුණුකොට මේ අපි අර කතා කරපු කාරණා ඇතුලේ අවසාන සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම එක පැත්තකින් මාලිමාව බලය ලබා ගැනීම ඓතිහාසික සිදුවීමක් කොළඹ මහනගර සභාවේ. ඉතිහාසයේම එක වතාවයි ලංකා සමාජ පක්ෂය විතරයි බලය ලබාගෙන තිබ්බේ 1954 වගේ කාලෙ මට මතක විදිහට. එතනින් පස්සේ කිසිම වෙලාවක සජබ නෙමෙයි සමා වෙන්න UMP එකෙන් පිට කිසිම තැනකදී එහෙම බලය ගිහිලා නැහැ. බලය විතර වෙලා නැහැ කොළඹ මහනගර සභාවේ. ඉතින් අවසානයේ දැන් කාලාන්තරයක් දශක ගාණක් තිස්සේ එහෙම බලය රැකගෙන ආපු අර UMP පෞර විදිහට මිනිස්සු හඳුන්වන, මිනිස්සු විශ්වාස කරන, මිනිස්සු කියන ඒ පෞර කුඩුපට්ටම් වෙලා ගියා. රායිකලි බලතසාරගේ නැගී සිටීමත් එක්ක ඒ කියන්නේ අවසානයේදී ඒ රායිකලි බලතසාර කොළඹ මහනගර සභාවේ ජයග්‍රහණය කරනවා. සම්පූර්ණයෙන් කාලයක් තිස්සේ දශක ගාණක් තිස්සේ බල කඳවුරු කීපයක් කුඩුපට්ට කරලා. ඒක තීරණාත්මකයි සහ ඒක ඓතිහාසිකයි සහ එතනින් එහාට කොහොමද ඒක කරන්න කියන එක, කොහොමද එතන වැඩ කරන්න කියන එක සම්පූර්ණයෙන් රායිට බාර වෙලා තියෙනවා. මොකද මම කලින් කිව්වත් වගේ හෙට ඉඳන් කානුව බ්ලොක් වෙලා වතුර ටිකක් පාර තිබ්බත් කුණු බැනුම් අහන්න වෙන්නේ රායිට තමයි. ඊට පස්සේ අපි අනිත් කතාව තමයි මම කලින් කිව්වත් වගේ මේ මාලිමාව විසින් ස්වාධීන වේශයෙන් ඉන්නේ හොරු කියන කතාව සමාජගත කරලා එහෙම අදහසක් සමාජයට ගෙනල්ලා ඊට පස්සේ අවසානයේදී වුන්ටම ස්වාධීන අපේක්ෂකයන් එක්ක සවිකයන් එක්ක එකතු වෙන්න වීමත් ඇත්තම දෛවයේ සරදමක් තමයි. මේ මොකද එහෙම කිය ඉඳලා අවසානයේදී මාලිමාවටත් මේ අවස්ථාවේදී මුහුණ දෙන්න වෙලා තිබ්බ බරපතල ප්‍රශ්න තමයි අපි කොහොමද අපේ සභාව පිටුව ගන්න අවශ්‍ය බලය ලබා ගන්න කියන. ඒකට අවසානයේදී ස්වාධීන වේශයෙන් ඉන්නේ හොරු කියපු අයටම ස්වාධීන වේශයෙන් අවංක හොඳ මිනිස්සුත් ඉන්නවා කියන ස්ථාවරයට එන්න ලැබුණ සහයම එහෙම ඒගොල්ලෝගේ කටින්ම කියන්න වීමත් මම හිතන්නේ ඡන්දදායක විදිහට අපි ලැබපු ජයග්‍රහණයක්. ඒකත් ඉතාමත් හොඳයි සහ ඒක මම හිතන්නේ ඒක නිකන් ඒ කියන්නේ අපි අගය කළ යුතු මට්ටමේ වැඩ සහ අපි දේශපාලනය අර කියන මේ ශිෂ්ටාචාරගත වීම ඇතුළේ දේශපාලන පරිණාමය ඇතුළේ ලැබුව එක්තරා තීරණාත්මක ජයග්‍රහණයක්.
ඊට පස්සේ සජබේ විනාශය අපි කතා කරපු කාරණා තමයි මම මේ සාරාංශයෙන් කියන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ සජබේ විනාශය සම්බන්ධයෙන් සජබේ පරාජය සජබේ පසුබෑම සම්බන්ධයෙන් තියෙන්නේ අර මං කලින් කිව්වත් වගේ අතන මේක විය යුතු දෙයක් සහ ඒක නියමිත දෙයක්. ඉතින් මම කැමතියි සජබේ ඉන්න අනිත් අයටත් කියන්න ඉක්මනට උතනින් අයින් වෙලා වෙන තැනකට යන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ දේශපාලන අනාගතයත් සජිත්ගේ දේශපාලන අනාගතය වගේම අර බොඳ වෙලා මේ නැති වෙලා යන්න පුළුවන් මම හිතනවා. ඊට වඩා තීරණාත්මක විදිහට තමන්ගේ දේශපාලනය ගැන අදහසක් ඒ දේශපාලනය කරන්නට ඇති අපි මෙහෙම කිව්වට. ඉතින් ඒගොල්ලෝ ඒ නියෝජනය කරන ගඳවුරුත් එක්ක එකතු වෙලා කොහොම හරි අවසානයේ බලය ලබා ගැනීමේ තැනට එන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. කවුරුත් දේශපාලනය කරන්නේ බලය ලබා ගැනීම අරමුණ. ඒතකොට ඒ අරමුණ සාක්ෂාත් කරගන්න නම් සමහර තැන්වල පැහැදිලිව පේන දේවල් ඉතින් අපිට පේන දේ විදිහට කියනවා සජබේ කවදාවත් ලංකාවේ දේශපාලනයේ එහෙම තීරණාත්මක බලසාධකයක් එහෙම නැත්නම් අර අපි කියන තීරණාත්මක මේ තැනකට එන්නේ නැහැ මින් මතුවට. ඒ කියන්නේ එහෙම අවස්ථාවක් තිබුණා නම් තිබුණේ අතන මේ පසුගිය මැතිවරණේ. ඒ කියන්නේ 2022 වෙනකොටත් උන් විපක්ෂයේ හිටියේ 2020 මහ මැතිවරණයෙන් උන් විපක්ෂයේ බලය බහුතර බලය ලබාගෙන තිබ්බා. හැබැයි 24 තිබ්බ මහ මැතිවරණයේදී 22 ඉඳලා 24 වෙනකොට මාලිමාව නැගී සිටියේ 3 ඉඳලා 46ක් නේ. ඒ වගේ ප්‍රමාණය ආසන්න ප්‍රමාණයක් කොහොමද ඡන්ද 60 ලක්ෂයක් ගන්න තරමට මහ මැතිවරණයේදී එහෙම ආවා. ඉතින් මාලිමාව වගේ ඉදිරිගාමි තැනකට ඇවිල්ලා තිද්දී සජබට වුණා නැවත නැවතත් පසුබෑමකට ලක් වෙන. ඉතින් සජබේ වාසනාව සහ සජබේ නායකත්වය සහ සජබේ දේශපාලන සාර්ථකභාවය ඒවා ඒගොල්ලෝ විසින් ගොඩනගාගත්ත දේවල්. ওই ටික තමයි මට කියන්න තිබ්බේ අවසාන වශයෙන්. අවසාන වශයෙන් ගෝ නැවත වතාවක් රායිට සුබපතන අතරම රායිට නැවත මතක් කරන්න තියෙන එහෙම නැත්නම් මාලිමා අපේක්ෂකයන්ට සහ ලංකාව ඡන්දය ගැන මතක් කරන්න තියෙන කාරණාව තමයි මෙතනින් පස්සේ තමයි ලොකුම අභියෝගය බාර වෙන්නේ. හිටින් පස්සේ කොහොමද කොළඹ කරගෙන යන්නේ, කොහොමද කොළඹ පරිපාලන කටයුතු ටික කරගෙන යන්නේ, කොහොමද කොළඹ කළමනාකරණය කරන්නේ, කොහොමද තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියන ඒ හැම එකක් පිටිපස්සෙම රායිට වගේම මාලිමාවට ආණ්ඩුවට කුණු බැනුම් අහන්න අපිනුත් බැනුම් අහන්න සිද්ධ වෙයි. මොකද වැරද්දක් දැක්කන් පස්සේ ඒක පෙන්වලා දෙන එක අපේ වගකීම. ඉතින් ඒක රායි කරනවද සජබ කරනවද UMP කරනවද කියන එක අපිට අදාළ නැහැ. අපි ඒක විවේචනය කරනවා. අපිට ඒ ගැන තියෙන අදහස අපි කියනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන එහෙම නොවි ඊටමත් සාධනීය විදිහට ඒක කරයි කියලා. එහෙම නැති වුණොත් එහෙම ගොඩක් වෙලාවට අර කලින් මම වීඩියෝ එක මුලදී කිව්වා වගේ එහෙම මිනිස්සු අතරින්ම නැගී ඉඳලා මිනිස්සු අතරින්ම ප්‍රතික්ෂේප වෙලා යන තමයි සිද්ධ වෙන්නේ. එහෙම නොවේවායි කියන එක අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. මොකද අපිත් එක්ක අරගලේ කාලයක් තිස්සේ සටන් පෙරමුණේ හිටපු දක්ෂයෙක් එහෙම නැත්නම් කැපිපෙන නායිකාවක් විදිහට රායිට ඒ හැකියාව ඒක තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න තියෙන ওই ටික තමයි. අපි ආරාධනා කරනවා එහෙනම් අපි තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ ඉස්සරහ වීඩියෝ බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.